මගේ නම සූර්යා. මාත් එක්ක මේ වීඩියෝ එක මගේ කටහඬ අහන්න එකතු වුණාට එකතු වෙනවට ඔයාලා ඔක්කොටම thank you. මම ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ මගේ රටේ මිනිස්සු ඇයි මෙච්චර ධනය අතින් දුක් විඳින්නේ මා ඇතුළුව මගේ රටේ සියලු මිනිස්සු ඇයි මෙච්චර ධනය අතින් දුක් විඳින්නේ කියන එක මම හිතලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම YouTube එකේ දකිනවා හැම තැනම ව්‍යාපාරිකව කරන ව්‍යාපාරිකව කොච්චරවත් ව්‍යවසායක හදනවා කීකේ හැම තැනම යන ව්‍යාපාරිකව. එහෙනම් ඒ හදන හැදෙන්නට මගේ රට මොන තරම් දියුණු වෙන්න ඕනද? ඒ වුණාට මගේ රටේ මිනිස්සු උතුම් විදියට සපෝට් කරනවා ජීවිතේ. මා ඇතුළු මම දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක්. එක දේවල් කරගෙන මම දියුණුවේ මාර්ගය හොයාගන්න උත්සාහ කරන කෙනෙක්. මගේ නාම හදාගෙන යනවා. නැවත නැගිටිනවා. නැවත හදාගෙන යනවා. නමුත් මම අතාරින්නේ නැහැ මේ ජීවිතේ දිනන එක කවදාද දිනුනා කියන පරමාර්ථයෙන් තමයි මම ඉන්නේ. ඒකට මම කාලයකදී විදේශ රට වෙනවා. ගෘහසේවිකාවක් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ එතනින් පස්සේ ආපන ශාලාවල විශෝධන කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ එතනින් උසස් වීම ලබලා ආපන ශාලා සහායක කෙනෙක් විදිහට වැඩ කරනවා. මම ඒ වැඩගෙන හැමතැනකදීම කල්පනා කරපු දෙයක් තමයි අය අපේ රටේ මිනිස්සු දියුණු වෙන්න බැරි මේක වල කොමියුනිස්ට් ජීවිත ගත කරන්නේ. ඒ මිනිස්සු අපුවගේ මේ දෙයක හම්බ කරනවා කියන දෙයක්වත් නැහැ. ඒ නිසා මම පැයට වැඩ කරලා දවස් 7 දවස් 5 වැඩ කරනවා. ඊට පස්සේ ඉන්නවපස්සේ ගෙදර ඉන්නවා. ඊට පස්සේ රටවල් වල මොකද වෙන්නේ? චාරිකා යනවා. ඊට පස්සේ හොඳට ජීවිතේ එන්ජොයි කරනවා. එතකොට කතාවල කියනවා මේ ෂෝට් ජර්නි එක යාළුවා හොඳට එන්ජොයි කරනවා. ඇයි එතකොට අපිට එන්ජොයි කරන්න බැරි? ඔක තමයි මගේ ඉතින් හැමදෙස්සම පැනනගෙන ප්‍රශ්නේ. ඕම් පැනනගෙන තමයි මම තනියම කල්පනා කරන්නේ මොකක්ද හේතුව? ඇයි අපිට දියුණු වෙන්න බැරි? ඕම හිතද්දී මම අතට මම කිව්වේ මම ගෘහදීපක් විදිහට වැඩ කළා කලින්. එතකොට ඒ මිනිස්සු ගෙවල් දරවල් ලස්සන කියලා සෑහෙන විතරක් කියලා අපේ රටෙන් ගෘහසේවිකාව කියලා පිටරටවල වැඩ කරද්දී ගෙවල් දූවිලි පොඩක් නැතුව අස් කරන්න මාර කැපුයි ඒ මිනිස්සු කැප කරනවා. මාර වියදමක් දරනවා. අපේ රටේ මිනිස්සු මාර වියදමක් දරනවා කෑම හදාගන්න කාලේ වැය කරනවා කෑම හදන්න කන්න. ඒකෝට අපේ රටේ මිනිස්සු හැබැයි සමන් ඉන්නේ ගේදොරට කාලේ වැය කරනවා අඩුයි නේද කියලා මට හිතෙනවා. මම දන්නේ නෑ මගේ වීඩියෝ එක අහන ඔයාලා මාත් එක්ක එකඟ වෙනවද කියලා. මට හිතෙච්ච දෙයක් තමයි අපිට මෙහෙම සංකල්පයක් වෙනවා. පොතේ කියලා දෙනවා නම් ඔයාලා දැකලා ඇති. අපි දෙන දේ තමයි අපි ලබා ගන්න කියලා. ඔක අපේ රටේ ආමුතුරු බණ්ඩක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම අපි කාට හරි එනියක් පිළිවොත් අපේ ජීවිතේ තමයි එන්නේ කාට හරි මානසික කොලොත් අපේ ජීවිතේ මයින්දේ ඔක තමයි සිද්ධාන්තය. ඔකේ එතකොට අපේ ගෙදරට සලකන විදිහ ඇත්තටම අපි ගෙදරට සලකන මද තනියම කල්පනා කරලා බලුවොත් අපේ ගයක් විතරමද අපි සලකන්නේ මේක ගයක් හැටියට විතරමයි නේද? කවුරුත් හිතන්නේ නෑ නේද මේ ගෙදර මට දීපේ විමානය මගේ ජීවිතේට හැමදේම දැන් අපි දුර ගමනක් ගියා. දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දි ගෙදර ඉන්න ඕනේ නෑ. ගේ ළඟ ටවුන් එකට ආවම දැනෙන සිසිලස. එතකොට මේ ගෙදරට මගේ ගෙදරට මම එන්නේ කොච්චර සිසිලසක් දැනෙනවද? ඔන්න ඔබ තමයි මට එක තැනකදී කල්පනා වුණ සිද්ධාන්තේ. මම මේ වීඩියෝ එක දිගටම කරනවා. ඔයාලා එකයි නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඕනම දෙයක් කියන්න පුළුවන් මේ වීඩියෝ එක කමෙන්ට් එකක් හරියට. ඊට පස්සේ මම කියන්නේ ඔයාලා ඉන්න ගායනා බැරි විතර දිගින් දිගට මාත් එක්ක අදහස් වමාර කරගන්න කැමති නම් අපේ වීඩියෝ එක ෂෙයා කරන්න.
මම දිගටම මේ වීඩියෝස් එක එකතු වෙනවා මගේ Facebook එකේ. මම YouTube එකේ මම අදහස් කරන්නේ සිතවිල්ලක බලය කියන එක තමයි මම අදහස් කරන මේ වීඩියෝස් YouTube එක හරහා බෙදා හරින්න ලෑස්ති වෙන්නේ, බෙදා හරින්නේ එක මිනිස්සෙක් කොහොමද වීඩියෝ එක අහලා මං කියන දේ පිළි අරගෙන ජීවිතේ ඉස්සරහට ගියොත් ඇති. මගේ නම සූර්යයා කියන්නේ ලෝකයක් ආලෝක කරන එක ආලෝක කරන දෙයක්, අපි වන්දනාමාන කරන දෙයක්. මම කියන්නේ මට වඳින්න කියලා නම් මගේ නම අර්ථය හැටියට මම හිතනවා මට කැමති මිනිස්සු ආලෝකයෙන් ඉන්නකොට ඒ නිසා මම මේ වීඩියෝස් වලින් කතා කරන්න උත්සාහ කළේ. දිගටම රැඳී ඉන්න. මම හැකි ඉක්මනින් ඊළඟ වීඩියෝ එකත් අරගෙන ඔයාලා අතට දෙනවා. සුබ දවසක්.